ආයිබෝන් සුබ සියලු දෙනාටම අද ලයන් ක්‍රිස් ටීවී channel එක හරහා ගෙන හැර දක්වන්නේ උඩහලු නැත්නම් පඩවැල්. ඔබට දැකගත හැකි එම ශාකී පුෂ්පයන් නැත්නම් මල් අලංකාරවත් මල් දැක ගන්න පුළුවන්. මේ උඩා පළ තියෙනවා. කියන්නේ ගෙඩි තියෙනවා. ඉදුණු ගෙඩි තියෙනවා. ඔබට පවසන්න ඕන මේ ප්‍රධාන වශයෙන්ම අර්ථ රෝගයේ සුවයට ඉතාම යෝග්‍ය ඖෂධීය වශයෙන් සලකන වටිනා ඖෂධයක්. මේ ප්‍රධාන වශයෙන්ම ඔබට කැඳක් විදියට සකසාගෙන පානීය කිරීමෙන් ඔබ දන්නවා සමාජයේ තියෙනවා ලේ අර්ශස් රෝගී තත්ත්වය. ඒ සුව කර ගැනීමට උපකාරී වෙනවා. තම්බා පානීය කිරීමෙන් දියවැඩියාව රෝගී සුවපත් කර ගැනීමටත් ඇඟේ උෂ්ණ ගතිය සහ වෙනත් ඇදුම රෝගී තත්ත්වයන් සුවපත් කර ගැනීමටත් පුළුවන්. මේ ඔබට දැන් පෙනෙන්නේ මේ ශාකී ඉදුණු ගෙඩියක්. මට මතක් වෙනවා ඇති කුඩා කාලේ ආහාරයට ගන්න ඇති රස කර කර. හොඳින් බලන්න මේ ශාකය බොහෝම වටිනා ශාකයක්. තන බිම් සහිත තන පඳුරු සහිත භූමිවල හොඳට වර්ධනය වන ශාකය. නමුත් කවුරුත් ගණන් ගන්න නැතුව ඇති. බොහොම